ඔයගොල්ලන්ට මේ මගේ ඇවිල්ලා තියෙන සෙෂන් නම්බර් එක. ඔයගොල්ලන්ට මේ නම්බර එක ලියාගෙන ගිහිල්ලා මේ සයිට් එකට ගිහිල්ලා ඔකේ තියෙනවා බ්‍රීෆ් කේස් කියලා. මම පෙන්නන්නම් නේද? මේක ගිහිල්ලා මේ බ්‍රීෆ් කේස් කියන එකට යන්න පුළුවන් මෙතන. ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ මම මේක කරලා තියෙන ඉඳ මම දැන් මගේ නම්බර එක ඔයගොල්ලන්ට දෙන්න. හරිද? මම කරන හැටි තමයි පෙන්වන්නේ මෙච්චරලා. ඔයගොල්ලන්ට පුළුවන් මේ Secretary of State site එකට ගිහිල්ලා කෙලින්ම brief මේක අර මම කියපු විදියට කරලා brief case එකට ගිහිල්ලා ඒ brief case එකේ මේ නම්බර එක දාලා search කරයින් පස්සේ ඔන්න එනවා certified copy එක. හරිද? එතකොට මෙන්න මේ නම්බර තියෙන්නේ. ඔන්න ඔය ටික ක්ලික් කරාම මේක එනවා zip file එකක් විදියට. එතකොට ඒක සේව් කරනවා මම ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා. හෙඩ් නේම් report එකේ දාලා තියෙන මේවා ටික අයින් කරගෙන හරිද මගේ මේකේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඒකම මම ජෙනරල් ෆොන්සේකාව අවුරුදු 35කට වැඩි කාලයක් දන්න පුද්ගලයෙක් වශයෙන් එයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා මේ ලංකාවේ හැම දෙනාටම කියන්න. මගේ ජීවිතයට හරි මගේ දේපල වලට හරි කිසිම අනතුරක් මෙතනින් ඉස්සරහට ඉදිරිපත් වුණොත් ඒකට ජෙනරල් ෆොන්සේකා වගේ කියනවා. මොකද මම දන්නවා සරත් අයියා මොන වගේ පුද්ගලයෙක්ද සරත් අයියා කරලා තියෙන දේවල් මම දන්නවා. ඒකින්ද මම දන්නවා මට පරිස්සම් වෙන්න ඕනේ. මම එහෙම්ම පරිස්සම් වෙනවා ඉස්සරහට. නමුත් මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ එහෙම මොන හරි තියනවා නම් එයා තමයි වගේ කියන්නේ. Thank you very much.